වෙඩි බොන්න. වෙඩි බොන්නේ. දැන් කොහොමද ආරේ? මගේ පුතේ මේක මගේ අවසාන කාලේ පුතේ. මම මේක කියන්න කොට කාලයක් බලන් හිටියා මගේ පුතේ. මොකද්ද සී? 2024 කියන්නේ හරිම දරුණු කලබල කාලයක් මගේ පුතේ. එමහතා මෙම ඝාතනයට ලක් වූයේ බොරැල්ලේ පැවති දේශපාලන රැස්වීමකට සහභාගී වී ආපසු තම නිවස බලා එමින් සිටියදීය. අද දහවල් 2ට පමණ නාවින්න දුම්රිය හරස් පාරස්සලදී මෙම ඝාතනය සිදු කර ඇත. ජනතාව මහමග දෙපස බලා සිටියේදී ප්‍රසිද්ධියේ සිදු වූ මෙම අපරාධයට ඝාතකයින් පස්වන මගේ වටිනම දේ තියෙන්නේ පෙට්ටගම ඇතුලේ. මට මතක නෑ. මතක විදියට ආණ්ඩුවේවත් ඒ පරණ කිතුළු ගහයට මං ඒක වල දැම්මේ පුතේ. මට නිදාතේ ඇත් පියාගන්න ඒක ගෙනත් තියම් බය පුතේ. හරියට සී මම නිකන් නැගවත් දාගන්න. වැඩක්ද නෑනේ. ඇයි මොකද්ද ප්‍රශ්නේ? මොකද පොඩ්ඩයි නෝ. මුරේනෝ. ඇයි මොකද්ද වෙන්න ඕනේ? නෑ නෝ. පොඩි වැඩක්. කාටද කපන්න කොටන්න ඕන? නෑ නෑ. එහෙම නෙමෙයි. තමිලක්කලා ගෙදර ගිහිල්ලා තමිලක්කේ වතුර බිල ඒක හොඳයි. වතුර නෙමෙයි මම කිව්වේ සුදුවා. බලවා ඒක හොඳටම හොඳයි. මේක වෙන්න ඕනේ කෑව. ලड्डू කලාව නේව. සුගතයේ. සුගතයේ සුගතයේ සුගතයේ. ඔය නෙමෙයි සුගතයේ සුගතයේ. ඔය නෙමෙයි මේ කොහොමද යන්නේ? පල්ල උඩලේ
මේ තියෙන්නේ වත්ත බං. උග දර තියෙන්නේ. මේ තියෙන්නේ බං කිතුල් ගහ. අඩෝ මේ තියෙන්නේ ඔය. ඕ පොඩින. දැන් මේවා බඩු තියෙන්න ඕනේ. හරි තමයි තියෙනවා. ජාලය අපෝ වෙලා යනවා. හරි බං හරි. මම 100 කිව්වා. ඔතනයි මේ පුරුකා ගාවිනම් වඩි 7කින් කියන්නේ. එතන තමයි තියෙන්නේ. ආරපියා. උතන හරු. මේකේ නයි පොළොංගුවත් ඉදී දන්නේ බං. මට බයයි යරින්. අරියෝ වෙලා යනවා. අම්මා බද්ද යකෝ සුදේ මොකද්ද මේ? මේ ඊය මොනවද බං? ආයෙ මොනවද අය තියෙන්නේ? ඒ මොනකට මගලද නේද? ඒ බලා මේ අම්මා මොකද්ද බං මේ? කාලේ ගිලද්ද දන්නේ මේක. අම්මා සීරීමක් වන්න උඹලගේ සීය එන කියානේ මම බලපුවා. මේ අපි ඕක දන්නේ බලමු. දාලා බලමුද? අම්මා අශාංකා පුතර නෙමෙයි. මලසේ ආයේ පිපි කොලඳුනේ පෙම්සිනා පතුරේ පාවි කඳේ යාවි මනසේ ජනවාරි 11 මතක කරන්න එපා.